හයි පොත්වලින් පිරුණ කාමරයකුයි ඉර එළිය වැටෙන ගෙවත්තකුයි තව මේ වගේ ඒ ගෙවත්ත පේන කවුලකුයි තවට තියෙනවා නම් දැනටමත් ඔයාට ඕනේ ගොඩක් දේවල් හිතනටත් වඩා දේවල් ඔයාලඟ තියෙනවා වෙන්න පුළුවන්. මට මතක නෑ කවුරු හරි ප්‍රසිද්ධ කෙනෙක්ගේ කියමනක්ද කියලා නම්. හැබැයි නිකම්ම අදහසක් වෙන්න තරම් ඒක හුරු පුරුදු වැඩි. කවුරු හරි කියපු දෙයක් වෙන්න ඕනේ. වහින වෙලාවට මෙතන ඉන්න වෙලාවට මට කොහොමද අපේ ගෙවත්ත දිහා දැක්කම ඒක හිතෙනවා. මම හරි මාසෙක අපේ ගෙවත්තට පොත් කාමරය ගැන කතාව. සාමාන්‍යයෙන් පොත් කියවන කෙනෙක් නම් ඒ වගේම ඒක නිතරම ෂෝ ඔෆ් කරනවත් නම් එහෙම නරක පුරුද්දකුත් තියනවා නම් සිද්ධ වෙන්න පුළුවන් හොඳම දෙයක් තමයි පොත් ගැන නිතරම කතා කරන්න අදහස් කියන්න ලැබෙන එක. හරියට ඒ කියන්නේ මම කියවන්න පටන් ගත්තේ ටිකක් පොඩි වයසකදී. ඊළඟට දැන් මේ කාලේ ගත්තත් අපි සෑහෙන දේවල් පෝස්ට් කරනවා. එතකොට පොත්වල ෆොටෝස් එහෙමත් නිතරම පෝස්ට් කරනවා. එතකොට යාළුවෝ එහෙම දන්නවා කියවනවා කියලා. සාමාන්‍යයෙන් පොත් කියවන ගොඩක් අය කියවන බව අනිත් අය දැනගන්නවානේ. ඒකින් වෙන හොඳ දෙයක් තමයි මට පොඩි කාලේ ඉඳන්ම මගේ යාළුවෝ සාමාන්‍යයෙන් රෙකමෙන්ඩේෂන්ස් අහනවා. පොත් ගැන විස්තර අහනවා. මොකක් හරි අලුතෙන් පොතක් කියනකොට ඒ ගැන අහනවා. නැත්නම් අලුතෙන් පොතක් ගන්න යනකොට එහෙමත් නැත්නම් කාට හරි gift එකක් දෙන්න යනකොට මොකක්ද හොඳ ඒ වගේ. එහෙමත් නැත්නම් කවුරු හරි පොඩි කාලේ කියවලා දැන් කියවන එක අතහැරලා දාලා හෝ අතහැරිලා ඉන්නා නම් එහෙමත් නැත්නම් මීට කලින් ජීවිතේට කියලා නැහැ හැබැයි කියවලා බලන්න ඕනේ පටන් ගන්න ඕනේ කියලා හිතන කවුරු හරි ඉන්නා නම් ඒ වගේ කාට හරි ඔයාලට පොත් ගැන කියන්න ලැබෙනවා. ඒක හරිම ආසහිතන වැඩක්. ඊළඟට තව ඊට අමතරව පොත් ගැන තව කතා කරන්න ලැබෙනවා. රෙකමන්ඩ් කරන්න විතරක් නෙමෙයි. පොත් නිසාම අලුතෙන් යාළුවෝ මුණ ගැහෙන්න පුළුවන්. පොත් ගැනම කතා කරන්නම. එහෙම නැත්නම් සමහර වෙලාවට ඉන්න දැන්ටම ඉන්න යාළුවොත් එක්ක කතා කරන විශේෂ සමහර සීරීස් හරි එහෙම විශේෂ පොතක් එහෙම තියෙන්න පුළුවන්. ඒ වගේ දේවල් තියෙනවා. ඊළඟට කාට හරි පොතක් ගැන කියලා එකපාරක් සජෙස්ට් කරලා සජෙෂන් එකක් රෙකමෙන්ඩේෂන් එකක් දීලා ඉවර වෙන එකක් නෙමෙයි. ඊළඟට ඒ පොත ගැන අදහස මම ඔය කිව්ව පොත කියුවා ඒක මේ වගේ කියලා අදහස් බෙදා ගන්න එක. ඊට අමතරව මම අර කලින් කිව්වා වගේ යාළුවෝ හම්බ වෙනවා පොත් එක්ක. එතකොට ඒ යාළුවාට තව දේවල් රෙකමෙන්ඩ් කරනවා. එහෙම නැත්නම් තව දිගට අදහස් බෙදා ගන්නවා. ඒක හරිම ලස්සන වැඩක්. අර කතාවක් තියෙනවානේ එකම පොතක් දෙන්නෙක් කියවුවොත් එතන තියෙන පොත් දෙකක්. ඒ වගේම එකම පොතක් ඒක නම් අතුරු කතාවක්. එකම පොතක් වයස් දෙකකදී කියවුවොත් ඒකත් අත්දැකීම් දෙකක් කියලා. ඒ වගේ පොත් සම්බන්ධයෙන් කතා කරන එක එහෙම ඇති වෙන කතා බහ කියන්නේ හරිම හිත පහන් කරන එහෙම අත්දැකීමක්. හිත පිරෙන හිත පහන් වෙන අත්දැකීමක්. මම ඉස්සර පුරුදු වෙලා හිටියේ පොත් ගැන සමනින් ලියන්න අදහස් දැනටත් ලියනවා. ඒ අතරේ මට හිතුණා එහෙම රෙකමෙන්ඩ් කරන එක සහ එතනින්ද හරියින් පොත් ඒ ලියන දේවල් පොත් කොහොමද දරන්නේ පොත කොහොමද දරන්නේ වගේ ලියවිලි ඒ ගැන කතා කරන්න. මේ ඒ වගේ උත්සාහයක්. එතකොට මම කියවනවාට මේ ෂෝ ඔෆ් කරන එක පොඩ්ඩක් නරක දෙයක් කියලා. නරක නැහැ. නමුත් ඒ මට නිකන් හිතෙන හැටි තව නරක දෙයක් තමයි ඔයා සමනින් නිතර කියවන කෙනෙක් නම් සෑහෙන බාගෙට කියවපු පොත් තැන දැන් අපේ ගෙදර නම් සෑහෙන තැන් වල පොත් අතහැරලා දාලා තියෙනවා. ඒක නරක වැඩක්. ඊළඟට අර මං කියවනේ මේ කියවන එක ටිකක් අත්හැරිලා යන්න පුළුවන් මේ කාලෙත් එක්ක සමහරවිට ෆෝන් එකට ඇඩික්ට් වෙලා එහෙම කියලා. ඒකත් තව නරක දෙයක්. දැන් පහුගිය ටිකේ මගේ කියවීම සෑහෙන අඩු වෙලා තිබ්බා. ඒ නිසා අර මං කිව්වා වගේ තැන තියෙන පොත් කීපයක් රැකිනුත් දෙක තුනක් ගත්තා. මේ සතියේ කියවන්න ඕනේ මේ ටික කියවලා ඉවර කරන්න කියලා අරගෙන මේ ඒ ටික ගැන පොඩි කතාවක් අර
මං කියවනේ මට මම පොත් ගැන කතා කරන්න ප්ලෑන් එකක් තියෙනවා කියලා ඉස්සර ලිව්වා. දැන් ප්ලෑන් එක කතා කරන්න එක කියලා. අන්න ඒකට ඉන්ට්‍රෝ එකක් විදියට හඳුන්වා දීමේ වීඩියෝ එකක් වගේ ඒ ටික ගැන කතා කරන්න මට හිතුණා. තව මේක අපේ නංගිගෙනුත් හොරකම් කරගත්ත අදහසක්. එයා තමයි කිව්වේ රැන්ඩම් විදියට පොත් කීපයක් ගැන කතා කරන්න පුළුවන් කියලා. හැබැයි මේක රැන්ඩම් නෙමෙයි. පොත් ටික එකතු කරගෙන බලනකොට මේ ටිකේ ගැළපීමකුත් තියෙනවා. හරි අපි බලමු මේ මොනවාද පොත් ටික කියලා. Let me get them. හරි. මේ ලිස්ට් එක තව එකක් මෙතන තියෙනවා. මේ සතියේ මේ ටික කියවන එක තමයි අරමුණ. මේ සතියේ කියවන එක විතර මේක කියලා ඉවරයි. මේක ගිය මාසෙ විතර කිව්වේ. මේක බානකුසුම් කත්යාන අමරසිංහ ලියලා තියෙන්නේ. ඔයාලා පොඩි කාලේ පොලියානා කියලා දෙනවා නම් පොලියානා ට්‍රාන්ස්ලේට් කරේ කත්යාන අමරසිංහ. මේ එයාගේ ස්වතන්ත්‍ර නවකතා කීපයක් එකක්. මේක කියවලා ගොඩක් මේක ගැන වීඩියෝ එකක් මුලින්ම කරන්න ඉන්නේ. ඒක මටම කරනවා. ඒක පළවෙනි එක. ඊළඟට. ඊළඟට මේ ටික තමයි කියවලා ඉවර ගන්න. තව එකක් තියෙනවා මෙතන. මේක චීන පවුලෙන් ඇතරට මේක ඔටෝබයෝග්‍රෆි එකක්. ලී ෂුන්සින් එයාගේ මෙතන කෙනෙක් ඇඩ් දානවා. මේ ඔව් කවන්න. ඔව්. හරි මේ ලී ෂුන්සින් මේක මම දන්නේ නැහැ. මේ කවුද කියලාවත් මේ කෙනා. මේක මම මීට අවුරුදු 2කට විතර කලින් බර්ත්ඩේ එකට ගත්තේ. මම සමනින් බර්ත්ඩේ එකට අනිවාර්යෙන් පොතක් ගන්නවා. මේක එච්චර මීට වඩා ලොකු පොත් සමනේ මම කියවලා තියෙනවා. ඒත් මේ අවුරුදු 2කට විතර කලින් ඒත් තාම මම මේක කියවලා ඉවර නැහැ. මට මේක ළඟදී මතක් වුණේ මම මේක කියවලා ඉවර නැහැ මොන අපරාධයක්ද කියලා. ඒකේ ඩේට් එකවත් ලියන්න අමතක කළා. අර මම කලින් කිව්වේ මේ පොත් තැන් වල දාලා තියෙනවා කියලා මේ නම ලියන්න, නමයි දිනේ ලියන්න එහෙමත් අරගෙනත් එහෙමත් තියලා තියෙනවා. කොහමරි මේක ලියන්නත් බැරි වෙලා මේක මට මතක විදිහට 2023 විතර ගත්තේ බර්ත්ඩේ එකට. ඒ කාලේ මට චීන කියන්නේ මම හරිම උනන්දු සහගතලට මේ පිස්සු ඇදිච්ච මුල්ම කාලේ. ඒ නිසා මේ චීන ගැන තිබ්බ ගමන් මේ සංස්කෘතියේ චයිනීස් කෙනෙක් හැබැයි මට මතක විදිහට මේක ලියපු කෙනා මේ අර චීනෙන් එයාට අයින් වෙන කෙනෙක්. අර චීනෙන් මොකද කියන්නේ පිටුහල්ෙන් හරි අන්න ඒ වගේ සිද්ධ වුණ කෙනෙක්ද කොහෙද? අර අතීත කාලේ හැබැයි ළමා කාලේ චීනෙන් හිටියේ. ඒ නිසා ගත්තේ මේ සතිය කොහොම හරි කියවන්න ඉන්නේ. ඔටෝබයෝග්‍රෆි අර චරිතාපදාන කියවන එකේ වැදගත්කම ගැන අපි චූටි කාලේ කතා වෙලා තියෙනවා. කොහමරි මේක ගැන නම් වීඩියෝ එකක් කරයිද දන්නේ නැහැ. කොහොමුණත් මම හිතන එක ලස්සන පොතක් වෙන්නද කියලා මේ මුල පිටු කීපකින් පස්සේ කියවලා ඉවර කරන්න බැරි වුණා. and this one මේක අරගත්තේ ගිය මාසේ. මේක මම පොඩි කාලේ කියවලා තියෙන පොතක්. මේක තාම කියවුවා මේ දෙවෙනි වතාවට. හැබැයි කියවන්න ඕනේ. මේකත් මේ බයෝග්‍රෆි එකක්. ඔටෝබයෝග්‍රෆි නෙමෙයි. ඒක මම කිව්වේ මේ මුලින්ම ගැලපෙන්නේ නැහැ කියලා හිතුවාට පස්සේ හොඳටම ගැලපුණා කියලා. මේක ආර්.එල්. ස්පිටල් ඩොක්ටර් ස්පිටල්ගේ චරිතාපදානය ලියලා තියෙන ක්‍රිස්ටින් ස්පිටල් විල්සන් කෙනාගේ දුව. මම චූටිම කාලේ කියවපු අවුරුදු 10කට කලින් වගේ ඔය 1 2 කාලේ කියවපු අහම්බෙන් කියන්න ලැබුණ පොතක් තමයි මේක නෙමෙයි මොකක් හරි මේ ඩොක්ටර් ස්පිටල් ලියව පොතක්. ඊට පස්සේ මීට වඩා ලොකු පොතක් එක. ඊට පස්සේ මම ඩොක්ටර් ස්පිටල්ට කොච්චර කැමති වුණාද කියන්නේ ඒක අර මගේ ප්‍රසිද්ධ අර මේ එයාගේ වඩාත්ම ප්‍රසිද්ධ පොත් මට මතක නැහැ. මම මේක ගැන අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් කරා. එතකොට හොයලා කියන්නම්. වඩාත්ම ප්‍රසිද්ධ පොත් අර ප්‍රබන්ධන ෆික්ෂන් නෙමෙයි ෆික්ෂන් නොවන මෙයාගේ ලියවිලි එකතුවක් එකක් කියලා මම ඒකට සෑහෙන කැමති වුණා. ඊපස්සේ ආගෙන සෑහෙන හිව්වා. ඔය අපි මුලින්ම ඉන්ටර්නෙට් වලට එක්ස්පෝස් වුණ කාලේ වගේ මම මුලින්ම හොයපු නමක් තමයි මේ. ඊට පස්සේ ක්‍රිස්ටින් ගැන දැනගන්න ලැබුණා. ක්‍රිස්ටින් ලියලා තියෙනවා කියලා එහෙම මේක කිව්වා. ඊට පස්සේ ගිය මාසේ දැක්කම ගිය මාසේ නේද? 3 වෙනි මාසේ. මාර්තු දැක්ක ගමන් ගත්ත පොතක් මේකයි කියවන්න ඕනේ ඉතින්. ඒකල් කියවලා තියෙනවා ඒ කියවන්න ඕනේ. and ඊළඟට තියෙනවා කවි පොත් දෙකක්. මේක කාල රේඛාව
මේ මං කවි පොත් නම් එහෙම මේ කියවලා ඉවර වෙන්න නැහැ කියලා එකක් නැහනේ. කියවනවා සහ මේ කියවලා ඉවර වෙනවා කියලා එකකුත් නැහනේ. ආය අපි කියවනවා. මේකේ මේ කවරටත් මම මාරු මාසයි. and ඒකේ කවිත් ඒ ගැන මට ඇත්තටම ලියන්න ඕන ගමන් තිබුණා තාම බැරි වුණා. ඒ නිසා මම ආයෙ ගත්තේ ආයෙ කියවන්න ඕනේ. දැන් මේක 3-4 පාරක් කියවලා තියෙන්නේ. ආයෙ කියවන්න ඕනේ. මේක මට මතක නැහැ කොයි කාලෙද ගත්තේ කියලා. දැන් ටිකක් කාල වෙනවා කොහොම හරි. කී අවුරුද්දේ වගේ සමහර විට. ඊළඟට මේක මට කියන්න අමුතු වුණා. මේක කලර් එක කාංචනා මිලානි කරුණාමණි. මේක චතුරි දමයන්ති රොෂෙල් ෆර්නෑන්ඩස්. චතුරි අක්කයි රොෂෙල් අක්කයි ලිව්වේ කවි පොතක්. මේකත් වනගුල්මෙන් පලා පැහැයත් සරදාකාසයෙන් දිලිසුමත්. මගේ කැමතිම කිවිඳිව දෙන්න තමයි මේ දෙන්නා. ඒ දෙන්නගේ මේක පිළිතුරු කවි එකිනෙකට ලියාගත එහෙම තියෙන අදින හොඳම යාළුවෝ. මේකත් මම දෙතුන් පාරක් කියවලා තියෙනවා. ඒත් මට ඒ ගැන මොකද ලියන්නත් බැරි වුණා. ආයෙ කියවන්නත් බැරි වුණා. ඒක මම කිව්වා වගේ මේ වීඩියෝ එක කරන්නම ක්‍රැක් එකකින් ගත්තේ. එච්චරයි. මොකද 아무තු විදියට. තව එකක් තියෙනවා. මේක නංගියේ මේ ග්ලාස් ගර්ල්. මේක කියලා ඉවර කරන්න බැරි වුණා. කියලා ඉවර කරන්න නෙමෙයි අතරම මේ පොඩ්ඩක්වත් කියවන්න නෑනේ. පිටු 20ක් විතර කියවුවා. මම සමහරවිට ඉංග්‍රීසි කියවන හරිම ප්‍රමාදයි. මේ ගැන වීඩියෝ එකක් කරන්න ආසාවක් තියෙනත් ෂුවර් නෑ. මට එච්චරම ඉංග්‍රීසි පුළුවන්ද මන්ද. මේක නම් තියෙන්නේ මාර්තු මාසේ තාම කියවන්න බැරි වුණා. හැබැයි මේක මේ සතිය අනිවාර්යෙන් ඉවර කරන්න තමයි හිතන් ඉන්නේ. ඒ ටික තමයි පොත් ටික. ඕකේ. ඒ ටික තමයි මේ සතියේ to be reading list එක. ඊළඟට තව එකක් විතර තියෙනවා. මේක මේ සෙඩ දිබලා ගත්තේ. සිංහබාහුව මේක ඩ්‍රාමා ස්ක්‍රිප්ට් එකක්. ඒක ගන්න හේතුව නම් මේක මෙතන තියෙන්න හේතුව මේ O level සිංහල වලට සිංහබාහුව තියෙන නිසා. ඒක ගත්තේ මොකද මේත් එක්ක මේ 10-11 සිංහල වලට අදාළ වීඩියෝස් තාම රෙකෝඩ් කරලා නැහැ. ඒ වගේ කන්ටෙන්ට් රෙකෝඩ් කරන්න හිතාගෙන ඉන්නවා. එතකොට ඒවත් බලන්න කියන තමයි ඒක ගත්තේ. මේක යාළුවෙක් දුන්න කවියක් කියවගේ පොත් සම්බන්ධයෙන් කතා කරන යාළුවෙක් මේක දුන්නේ. ඊළඟට මම මේ චයිනීස් ස්ටෆ් කියන්නේ චයිනීස් චීන ගැන උනන්දුයි කියලා කිව්වනේ. මේ ඒ වගේ චීන සම්බන්ධ වීඩියෝස් කරන්න හිතාගෙන ඉන්නවා. එතකොට ඒවත් බලන්න. ස්තුතියි. බයි.